ආයුබෝවන් සුබ දවසක් ළමයි. අපි එහෙනම් බලමු රෝස් ෆ්ලවර් බෑග් එකේ පළවෙනි කොටස ගොතා ගන්න විදිය. මේ විදියට ඔයාලා නූල අරගෙන අත වටේට මේ විදියට ඔතලා අරන් මේ විදියට නූල ඒ රවුම ඇතුලෙන් අරගන්න. එහෙම අරගෙන මැජික් රින් එක හදාගන්න. මේ හදාගත්ත මැජික් රින් එක ඊළඟට ඔයාලා මෙහෙම චේන් 3ක් ගොතා ගන්න. මේ විදිහට චේන් 3ක් ගොතාගෙන ඊළඟට මේ විදිහට කටුවේ නූල පටලලා අරගෙන මෙන්න මේ විදිහට දෙපැට පිරවිලි 11ක් ගොතා ගන්න ඕනි මේ චේන් එකට. මෙන්න මේ විදිහට කටුව වටේට නූල පටලවලා අරන් මෙන්න මේ විදිහට අරගෙන මේ කටුවට ලූප් තුනෙන් දෙකක් මේ විදිහට අයින් කරන්න. ඊළඟට අනිත් ලූප් දෙක මේ විදිහට ගන්න. ඒ විදිහට දෙපිට පිරවිලි ඩබල් ක්‍රොෂේ ඔයාලා ගොතා ගන්න ඕනේ මේ රවුමට 11ක්. එතකොට අපි මුලින් පටන් ගත්ත චේන් 3ත් එක්ක ඔක්කොම 12ක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට නූල ඇදලා හොඳට තද කරගන්න. තද කරගෙන ඔයාලා ඊළඟට මෙතන අපි මුලින්ම ගොතාගත්ත චේන් 3න් පස්සේ ඊළඟට දාපු දෙපිට පිරවිලි මුදුනට මෙන්න මේ විදිහට කටුව දාලා නූල ඇදලා අරගෙන මේ විදිහට ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට පළවෙනි වටේ සම්පූර්ණ කරගන්නේ. ඊළඟට දෙවෙනි වටේ පටන් ගන්න ඔයාලා මෙතනදී නැවතත් චේන් 3ක් ගොතා ගන්න. මේ විදිහට චේන් 3ක් දාගන්න. චේන් 3ක් දාගෙන ඔයාලට මේ වටේදී එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන දන්වැලක් තියෙනවා. ඒ දන්වැලේ අපි බෑක් ලූප් එකෙන් විතරයි මේ විදිහට කටුව දාන්නේ. ලූප් දෙකම හොවෙන්න ගන්නෙ නෑ. ඒ වගේම එතනින් පිටිපස්සෙත් අපිට පේනවා ලූප් එකත් එක්කම තව ලූප් එකක් වගේ තියෙනවා. අන්න ඒකයි ඒ කොටස් දෙක ඇතුළෙන්ම කටුව යන විදිහට මේ විදිහට කටුව දාලා ඩබල් ක්‍රොෂේ දාගන්න. ඔයාලට එහෙම නැතු උඩ බෑක් ලූප් එකට විතරක්ම දාලා ගොතන්නත් පුළුවන්. ඒ වුණාට මේ විදිහට ගෙතුවාම හොඳ ශක්තිමත්ව තියෙනවා. මේ විදිහට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ මේ වටේ ගොතා ගන්න ඕනි. අපි දැන් මුලින්ම ගොතාගත්ත චේන් 3 එතනට අවසානට සම්පූර්ණ කරද්දී එතෙන්ට තව ඩබල් ක්‍රොෂේ එකක් දාන්න ඕනේ. එතකොට එතනත් දෙකක් වෙනවා. ඔයාලා බලා ගන්න පැහැදිලිව මෙන්න මේ විදිහට බෑක් ලූප් එකෙන් කටුව දාලා එතනම පිටිපස්සේ තියෙන අනිත් ලූප් එකනොත් කටුව යන විදිහට මෙන්න මේ විදිහට දාලා ඩබල් ක්‍රොෂේ දාගන්න. එකකට දෙක ගානේ. එතකොට මේ වටේ අපිට ඩබල් ක්‍රොෂේ 12ක් එනවා. වටේ සම්පූර්ණ වෙනකොට ඔයාලා මේව ගණන් කර කරන්න. එතකොට වරදින්නේ රවුම ලස්සනට එනවා. මේ විදිහට දෙවෙනි වටේ සම්පූර්ණ කරගන්න. මෙතන අපි ගොතාගත්ත චේන් 3 ගාවට එනකම් එතනදී ඒ චේන් 3 ගාවදී චේන් 3 පටන් ගන්න දම්වැලට ඔයාලා තව ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. එතකොට එතන එක තැනට ඩබල් ක්‍රොෂේ දෙක සම්පූර්ණ වෙනවා. මේ විදිහට ඊළඟට ඒ දම්වැල් තුනේ ඊළඟ මුදුනට ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඔන්න දැන් අපි දෙවෙනි රවුමත් ගොතලා ඉවරයි. ඊළඟට අපිට තියෙන තුන්වෙනි වටේ ගොතා ගන්න. ඔයාලා ආයෙත් මේ විදිහට චේන් 3ක් දාගන්න. චේන් 3 දාගෙන ඒ චේන් එක දාගත්ත තැනම දම්වැලට කලින් විදිහමයි බෑක් ලූප් එකෙන් විතරයි ගොතන්නේ. ඒ විදිහටම එතන පළවෙනි තැනට ඔයාලා ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. එතකොට දන්වැල් තියෙන එකයි එක තැනට දෙකක් වැටෙනවා. ඊළඟ එකට ඔයාලා දාන්න ඕනේ ඩබල් ක්‍රොෂේ එකයි. මේ විදිහට ඊළඟ තැනට ඔයාලා මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. ඊළඟට ආයෙත් ඊළඟට එන දන්වැලේ බෑක් ලූප් එකට
මේ විදිහට ඔයාලා එකම තැනට දා ගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ දෙකක්. අපි මුලින්ම තැනට 2යි ඊළඟට 1යි ඊළඟට මෙතනට ඩබල් ක්‍රොෂේ 2යි. එතකොට අපි මේ රවුම ගොතන පැටර්න් එක තමයි 2 1 2 1. ආයෙත් බලා ගන්න. මේ තැනට එකක් දානවා ඊළඟ දන්වැලට ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. ඒ විදිහට මේ පැටර්න් එකට තමයි මේ තුන්වෙනි රවුම අපි ගොතා ගන්න ඕනේ. 2 1 2 1 2 1 පැටර්න් එකට. ඔයාලට පැහැදිලි ඇති. හොඳින් බලා ගන්න. මේ විදිහට 2 1 2 1 පැටර්න් එකට මේ රවුමම ගොතා ගන්න. මේ විදිහට රවුම ගොතාගෙන ඉවරලා ආයෙත් ඔයාලා මේ පළවෙනි චේන් 3 ගොතපු තැනින් ඊළඟ ස්ටිච් එකේ මුදුනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ අපි දැන් උන තුන්වෙනි රවුමත් ගොතලා ඉවරයි. ආයෙත් හතරවෙනි රවුම පටන් ගන්න. ඔයාලා චේන් 3ක් ගොතා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ දන්වැලටත් ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. අපි මේ රවුමේදී ගොතාගෙන යන්නේ 1 1 2 පැටර්න් එකට. එතකොට අපිට දැන් මේ ඊළඟ දන්වැලේ ලූප් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න ඕනේ. මුලින්ම ගොතපු අපි චේන් 3ත් එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්න. එතකොට 1 1 2 මේ තුන්වෙනි සිදුරට අපි මේ වගේ ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. ඊළඟට අපි ආයෙත් ගොතන්නේ ඩබල් ක්‍රොෂේ 1යි නැවතත් ඩබල් ක්‍රොෂේ 1යි ඊළඟට ඩබල් ක්‍රොෂේ 2යි. මෙන්න මේ පැටර්න් එකට තමයි මේ රවුම ගොතාගෙන යන්න තියෙන්නේ. 1යි 1යි 2යි 1යි 1යි 2යි. ඔයාලා මේ විදිහට මේ රවුමත් ගොතාගෙන යන්න. ඔයාලට පැහැදිලි ඇති දැන් මේ විදිහට මේ පැටර්න් එකට ඔයාලා වරද්දන්න නැතුව ගණන් කරමින් කරගෙන යන්න. මේ විදිහට මේ රවුමත් පළවෙනි ගොතපු චේන් 3 ගාවට වෙනකන් සම්පූර්ණ කරගෙන ඔයාලා එතනදී ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. වීඩියෝ කොටස දිග වැඩි වෙනවා. මේක ඉතුරු ටිකත් මේ වීඩියෝ එකට කරගන්න අමාරුයි. අපි ඊළඟ වීඩියෝ එකේ ඉතුරු කොටස බලමු. ඊයෙන් එන්නම්. තෙරුවන් සරණයි.